මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නැතට කඳුලසේ නැත ළඟ ඉන්නම් මීන තුරා ආදරේ කියන්නම්. ඔන්න ඉතින් අපි මේ ඉන්නේ මාතලේ අපේ ගෙදර. ඉතින් පොඩක් කැලෑ වගේ වෙලා මේ ලස්සන නැහැ ඉතින්. මොකද අපි කවුරුත් ගෙදර ඉන්නේ නැති නිසා. මේ අපි ඉතින් අවුරුද්දට නිමවුඩුවක් හම්බුනොත් තමයි එන්නේ. නැත්තම් ඉතින් මෙහෙ වැඩි ඉඳෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපි 4 දෙනාට හම්බුණා පුංචි භාණ්ඩයක්. මේ බෝල බොම්බන එකක්. මේක මගේ ප්‍රී ෂූට් එකට ගත්ත එකක් ළමයි. ඉතින් ඔන්න තාම තියෙන. ඉතින් ඔන්න ඒකෙන් අපි චුට්ටක් සෙල්ලම් කරා. ඉතින් අපි 4 දෙනා ගොඩ කාලෙකින් එකට හම්බුනේ. හරි. ඉතින් දැන් අපි යන්න හදන්නේ තේරු බලන්න. ඉතින් අද තේරු වල කටු ගහලා එල්ලගෙන යන එක තියෙන ගිනි පාගනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඉතින් අපිට බලන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. මොකද සෙනග ඉන්නවා කිව්වා. ගොඩක් සෙනග ඇති ළමයි ඇත්තටම මේ ඒකට මාර සෙනගක් ඉන්නවා. මේ අද පාරවලුත් වහලා තියෙන්නේ. බලමු ඉතින් පුළුවන් වුණොත් බලමු නැත්නම් හෙට තේරු දවසේම තේරු අදින එක බලමු. හරිද? ඉතින් මේ තියෙන අපේ ගමේ ගඟ ඒකෙන් තමයි අපි ඉතින් නාන්නේ මේ මාරම ෂෝයි යන්නේ. මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් අවුරුද්දට. මේ හරි ඉතින් අපි යන්කෝ බලන්න. ඉතින් ඔන්න ආසම කෑමක් ගන්න හදන්නේ අච්චාරු. ඉතින් ඔන්න අපි ඉතින් මෙතනින් මික්ස් එකක් තමයි ගත්තේ. මේ අපි අරගෙන මේ එවෙලේ කෑවේ නැහැ. අපිට තේරු බලන්න හරියට බැරි වුණා ළමයි. මේ පාරවල් වාලේ මේ පැත්තට යන්න බැරි වුණා අපිට බයිසිකල් දාලා. හරි ඉතින් අපි ගෙදර ගිහිල්ලා අච්චාරු එක කන්න ඕනි. දැන් ආව අපිට ඌමනා කරන එළවලු ටිකක් ගන්න. ඔන්න මේ තියෙන ළමයි කෝවිල මාතලේ තියෙන ලොකුම කෝවිල. මේ ඉතින් ඔන්න ඕකේ තමා තේරු තියෙන්නේ. ඊට චුට්ටක් අපේ ගෙවල් ළඟම තව එකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි ඉතින් තේරු කූඩු අර කටු ගහන් එල්ලගෙන අන්න ඒව එන්නේ. මේ මෙන්න මේ ටිකේ මේ දවස්වල කඩවල් දානවා මාරම විදියට. හැම කඩයක්ම තියෙනවා. නැතිම දෙයක් නැහැ. තාම ඉතින් දාලා නැහැ. මේ දැන් පටන් ගත්ත විතරයි නෝ. තැනින් තැන තියෙනවා ඉතින් දාලා අද රෑට වගේ තමා පටන් ගන්න මං හිතන්නේ ගොඩක් කට්ටිය දාන්න. මේ සමහර අය ඇවිල්ලා දැන් මේ බඩු මේ පොඩ මේ අස් කරන ගමන් තියෙන්නේ. ඉතින් අපි බලමු රෑට එන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ කෝවිල රෑට මාරම ලස්සනයි. ඉතින් මට සම්පූර්ණයෙන් ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. මම මේ බයික් එකේ යන ගමන් තමයි ඔයාලට මෙහෙම හරි වීඩියෝ එකක් ගත්තේ. මාරම ලස්සනයි. ඉතින් ලයිට් ගොඩාරියක් දාලා ළමයි මට නේද කියන්න තේරෙන්නේ. ඉතින් අපිට දවස් 2යි අපි ඉතින් මෙහි ඉන්නේ දවස් 3යි. ඉතින් මේ ඒ දවස් තුනට ඉතින් ඔක්කොම මට ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. මේ තියෙන්නේ කඩවල් දැන් දාලා තියෙන්නේ භාගයක්. භාගයක් ගැන පොඩ්ඩයි මේ තාම තියෙන්නේ. ඉතින් මේ අපි චුට්ටක් ඉතින් කඩවල් වලටත් ගිහිල්ලා බලන්න කියලා හිතුවා. ඉතින් ඔන්න මෙන්න මෙතනින් තමයි තේරු පටන් ගන්නෙ. මේ ඉස්සරහම මෙන්න මෙතන තමයි පළවෙනිම තැන. මේ ලොරිය තියෙනවා. මේ කට්ටියක් මේ ඉන්නේ. අන්න ඒගොල්ලෝ තමයි. එතන ඔය ඉන්නේ. මම මෙතන කියන්න වැඩි විස්තර දන්නේ නැහැ අතරම. ඉතින් ඔන්න ඔතනින් තමයි පටන් අරගෙන තිබ්බේ.
මේ දෙපැත්තේ මේ තියන් ඉන්නේ මේ පළතුරු වට්ටි පූජා වට්ටි මේ අන්න ඒවා මේ තේරු කූඩු වලට ඒ පූජා වට්ටි දීලා ඒගොල්ලෝ මේ අපි දැන් ඔය දේවාලයකට ගිහිල්ලා අර පළතුරු පූජා කරා අන්න ඒ වගේ මෙතන කරනවා එහෙම. මේ තියෙන්නේ එක තේරු කූඩුව. මේ තියෙන පළවෙනි තේරු කූඩුව මාර ලස්සනයි ළමයි. මම මේ පළවෙනි වතාවට දැක්කේ මේ මම දැන් අවුරුදු 2ක් ඉතින් මේ මාතලේ ඇවිල්ලා මේ මාතලේ ඉන්නවා. ඒත් මට බැරි වුණා මේ තේරු බලන්න එන්න. මොකද මේ මම කොළඹ ආවනේ. ඉතින් මේ හරියට බලන්න බැරි වුණා. ඉතින් මේ පාර තමා මේකත් මේ දවල් බැලුවේ. අපි බලමු මම ලබන අවුරුද්ද හිතන් ඉන්නවා මේ තේරු තියෙන සතියෙම මම මාතලේ ඉන්නවයි කියලා. බලමු ඉතින්. මේ තියෙන්නේ තේරු කූඩුව. මේ සෙනග ඉන්නේ අර මේ තේරු කූඩුව අදින්න. මේ මෙතන ලොකු කඹයක් තියෙනවා ළමයි. ඉතින් ඒකෙන් මේ මිනිස්සු තමයි ඒක අදින්නේ. මේ ලොකු දුරක් යන්නේ චුට්ටි දුරයි යන්නේ ඒක. ඔහොම ඉතින් යනවා ගොඩාක් වෙලා ළමයි. ඉතින් අර ඒගොල්ලන්ගේ වෙලාවක් තියෙනවා ආයි දේවාලෙට යන්න. අන්නේ වෙලාව වෙනකන් හිමින් යනවා. ඉතින් මෙන්න මේ පේන්නේ ඒ ලණුව මෝරම ලොකුයි ඒ ලණුව ළමයි. මේ පේනවද ඔයාලට? මාරම ලොකුයි. ඉතින් මේ මම මේ පළවෙනි වතාවට දැක්ක. ඉතින් මේ ඒක මාරම ලස්සනයි. මේ දෙමළ අය නිකන් වෙඩින් එකකට යනවා වගේ මාරම ලස්සන විදියට ඒගොල්ලෝ ඇඳගෙන ඇවිල්ලා තියෙන. ඉතින් මේක ඒගොල්ලෝගේ උත්සවයක්නේ. ඉතින් මේ හැම මේ කියන්නේ ගොඩාක් පැතිවලින් මිනිස්සු එනවා මේ කියලා මං අහලා තිනවා. ඉතින් මමත් හරියටම දන්නේ නැහැ. ඉතින් මං අහලා තියෙන දේවල් තමයි ඔයාලට මේ කියන්නේ. මේ ඉන්දියාවෙන් එහෙමත් එනවා කියලා මං අහලා තිනවා. ඉතින් මේ තියෙන්නේ එක තේරු කූඩක්. ඔයගලන්ට අර තව ඈතින් පේනවා ඉතින් තව ලොකු තේරු කූඩුවක්. හරි. ඉතින් මම වැඩි විස්තර කතා නොකර ඔයාලා බලන්න ඔගේ ඉතින් කොහොමද මේක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි ගෙදර යන ගමන් කොළඹ එන ගමන් මේ මගදී මේ තිබ්බ ඔය පොඩි කෝවිල් වල තේරු කූඩු. ඉතින් ඔන්න ඔහොම තමයි අපි තේරුත් බලලා මගේ මාතලේ හිටපු මෙන්න මේ දවස් ටික ගත වුණේ. එහෙනම් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. එහෙනම් මං ගිහලා එන්නම්. බයි.